අයිබෝන් අද ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකෙන් ඔගොල්ලන්ට අලුත් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා ඩිජිටල් ඉන්ෆ්‍රාරෙඩ් ෆොටෝ බීම් සෙන්සර් කිට් එකක්. අපි බලමු මේකෙන් මොනවද කරන්න පුළුවන්, මේක මොන වගේ දේවල් වලටද ප්‍රයෝජනයට ගන්න පුළුවන් සහ ඒ වගේම මේක කොහොමද ෆික්ස් කරන්නේ, මේකෙන් කොහොමද ඩිටෙක්ට් කරන්නේ සහ මේකෙන් ගන්න පුළුවන් වැඩි මොකක්ද කියලා. හරි, මේ වගේ බොක්ස එක තමයි මේක එන්නේ. මේක සාමාන්‍යයෙන් කිලෝ එකක් විතර බරයි. ඉතින් මේකේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා මොඩල් නම්බර්ස්, මේක ගැන විස්තර, මේ වගේ සියලුම විස්තර ටික මේකේ බොක්ස් එකෙත් ගහලා තියෙනවා මොඩල් නම්බර්ස් වලින් ඉඳලා. අපි බලමු මේක ඕපන් කරගෙන කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් බොක්ස් එක ඕපන් කරපු හැටි මුලින්ම ඔයගොල්ලන්ට තියෙනවා මේකේ වයරින් ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ මේකේ තියෙන මැනුවල් එකේ තියෙනවා මේක හයි කරන්න ඕන විදිහ සියලුම විස්තර සහිතව මෙන්න මේ වගේ ලොකු මැනුවල් එකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඉතින් මේකෙන් මොකක්ද ගන්න පුළුවන් ප්‍රයෝජනය කියලා මම කියන්න. ඒ වගේම මේක මම අයින් කරපුවාම මෙන්න මේ විදිහට බොක්ස් එකේම ගහලා තියෙනවා රිසීවර් එකයි ට්‍රාන්ස්මීටර් එකයි කියලා. ඉතින් ඊට අමතරව මේක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මොකක් හරි ගෙදර තාප් එකට හෝ ගෙදර බිත්තියකට මොකකට හරි මවුන්ට් කරන්න පුළුවන් විදිහට එන සෙට් එකයි මෙන්න මේ විදිහේ මවුන්ට් සෙට් එකකුත් මේකට ඇවිල්ලා තියෙනවා. හොඳයි, මම මේකත් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බොක්ස් එක ඕපන් කරපුවාම ට්‍රාන්ස්මීටර් එකයි රිසීවර් එකයි ඔයගොල්ලන්ට වෙනම මේ වගේ පොඩි බෑග්ස් එකක දාලා තියෙනවා. මේකේ එකක් ඇවිල්ලා ට්‍රාන්ස්මීටර් එකක් ඇවිල්ලා රිසීවර් එක. මේ ටිකොලේ ගලවන්න පුළුවන්. ගලවපුවාම මේකේ තියෙන්නේ කළු පාට වීදුරුවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා පිටිපස්සේ ට්‍රාන්ස්මීටර් එක මොකද්ද, රිසීවර් එක මොකද්ද කියලා. මේකේ තියෙන මෙතන යකඩ මවුන්ට් එකක්. මේකට තමයි මේ බ්‍රැකට් සෙට් එක හයි කරලා මේක ඔයගොල්ලන්ට මොකක් හෝ ආධාරකයකට හයි කරගන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් මේක ට්‍රාන්ස්මීටර් එක, මේ තියෙන්නේ රිසීවර් එක. එකක් තියෙන්නේ මේ වගේම බෑග් එකක. මේ බෑග් එකත් අයින් කරගන්න පුළුවන්. මම මේ බොක්ස් එක පැත්තකින් තියාගන්න. හරි, මේකේ තියෙන්නේ රිසීවර් කියලා ගහලා තියෙනවා. මේකත් අර විදිහටම මවුන්ට් කරලා තියෙන්නේ. මේකෙත් තියෙනවා කොලයක් මෙතනට. ඒ කොලේ ගලවපුවාම මේ තියෙන ප්ලාස්ටික් ග්ලාස් එකක් දාලා තියෙනවා. හරි, අපි බලමු මේක කොහොමද වයරින් කරගන්නේ සහ මේක වැඩ කරන්නේ කොහොමද කියලා. හොඳයි, මේ විදිහට තියෙන්නේ මේ දෙක. මෙතන ඔයගොල්ලන්ට මේකේ ඇණයක් තියෙනවා. මෙන්න මේ උඩ තියෙන මේකේ ටිකොලේ ගලව ගත්තාම මේ ඇණේ ගලව ගත්තාම මේ පියනක් මෙහෙම ඕපන් කරගන්න පුළුවන්. තොර මේ කැල්ල වෙනම තියෙන්නේ. මේක තමයි බීම් ඩිටෙක්ටර් එක. මේකේ තියෙනවා ලෙන්ස් දෙකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තියෙන්නේ ඒක පිකප් කරන රිසීවර් එක. ඒකත් අර විදිහටම තමයි කවර් එක තියෙන්නේ. මේක ඉන්ෆ්‍රාරෙඩ් වලින් තමයි වැඩ කරන්නේ. අනිත් එක මේක ඔයගොල්ලන්ට වාසිදායක. මේක ඕනම වැස්ස තියෙන තැනක, වතුර තියෙන තැනක, ඒ වගේම ඕනම තෙත ස්ථානයක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේක 230 වෝල්ට්ස් වලින් නෙමෙයි වැඩ කරන්නේ. 12 volts AC DC ඕන එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි පවර් දෙන්නත් පුළුවන්, සෝලර් පැනල් එකකින් දෙන්නත් පුළුවන්. නැත්නම් 12 volts ට්‍රාන්ස්ෆෝමර් එකකින් දෙන්න පුළුවන්, DC නැති AC ට්‍රාන්ස්ෆෝමර් එකකින්. ඉතින් වෝල්ටේජ් එක තියෙන්නේ 11 ඉඳලා වෝල්ට් 30 වෙනකම් මේවට දෙන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා ගහලා මෙන්න මෙතන මේ හැම එකේම තියෙනවා වෝල්ටේජ් එක ගහලා තියෙනවා. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා පවර් කියලා දාලා නන් පොලෙට්‍රි කියලා. ඒ කියන්නේ ධන ඍණ නැහැ. එලින්ම AC කරන්ට් එක වුණත් දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා ට්‍රිගර් එකක්. ඒ කියන්නේ මේ බීම් එක ඩිටෙක්ට් එකෙන් මේ බීම් එක මොනවා හරි වෙලා මගින් කැපුණොත්, ඒ කියන්නේ මොකක් හරි බාධකයක් ආවොත් මේකෙන් එලාම් එකක් ගන්න පුළුවන් විදිහට රිලේ එකක් වෙනම මේගොල්ලෝ සෙට් කරලා තියෙනවා. ඒ රිලේ එකට වෙනම ඔයගොල්ලන්ට හෝන් එකක්, ලයිට් එකක්, ඕන දෙයක් මේකට හයි කරන්න පුළුවන්. ඉතින් මේකේ රේන්ජ් එක ඇවිල්ලා මේ මොඩල් නම්බර් එක ඇවිල්ලා XH80IHFD. ඒ මොඩල් නම්බර් එක කියන්නේ මේ දෙක අතරත, මේ දෙක මොකක් හරි තාප් එකට හෝ ගේට්ටුවකට මේ විදිහට හයි කරොත් මුණට මුණ මේ දෙක අතරත දුර සාමාන්‍යයෙන් මීටර් 80. මෙතන 80 HDF කියන්නේ මීටර් 80ක පරතරය ඇතුලේ මේක වැඩ කරනවා. ඒ 80 ඇතුළත කවුරු හෝ මූණොත් වාහනයක් හෝ මොකක් හෝ ටක් ගාලා මේකෙන් එලාම් එක වදින්න ගන්නවා. ඉතින් ඒක දවල්ට රැයට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හරි ගානට පිළිවෙලට ඇඩ්ජස්ට්මන්ට් වලට මේක මැනුවල් එකේ ඔක්කොම තියෙනවා හයි කරන විදිහ.
ඒ විදිහට මේක හයිකරොත් හරියටම මේ වැඩේ වෙනවා. ඉතින් මෙතනින් රේන්ජ් එක බලා ගන්න පුළුවන් හරියට ඩිටෙක්ට් වෙනවද කියලා. වගේම එලාම් එක ඔන්නුනොත් මේක එලාම් කියන ලයිට් එක පත්තු වෙන්න ගන්නවා. ඒකම මෙතනින් අවුට්පුට් එකත් වැඩ කරන්න ගන්නවා. ඉතින් මේ LEDs තුනම ඕෆ් වෙලා තියෙනවා නම් බීම් ඩිටෙක්ටර්ස් දෙක හරියාකාරව නිසියාකාරව එකට එක මුහුණත සිග්නල්ස් දෙක වැඩ කරනවා කියලා තමයි මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ලයිට් එකක් හරි බ්ලින්ක් වෙනවා නම් මොකක් හෝ ප්‍රශ්නයක් මැද්දෙන් එක්කෝ මේකට බාධාවක් තියෙනවා නැත්නම් එක මේ ට්‍රාන්ස්මීටරේ හෝ රිසීවර් එක මොනවා හරි පැත්තකට ඇලවෙලා ඒ වගේ ප්‍රශ්න වලට ඕගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේක තමයි ඉන්ෆ්‍රාරෙඩ් රිසීවර් එක. මේකෙන් තමයි ඉන්ෆ්‍රාරෙඩ් වලට එළියට පිට කරන්නේ. මේක තමයි ඒ ඉන්ෆ්‍රාරෙඩ් එළිය අඳුරගන්න ලෙන්ස් එක. ඉතින් මෙතනදී ඔගොල්ලන්ට මේවා කිසිම දෙයක් අල්ලන්න කරන්න යන්න ඕනේ නැහැ. මේක වෙනම කවර් එකක් තියෙනවා. මෙතනින් ඕනනම් ඇඩ්ජස්ට්මන්ට් හදා ගන්නත් පුළුවන්. මේ යන කරකවපුවාම මේකේ ඇන්ගල්ස් ඕන විදිහට හරව ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් අර විදිහටම සඳහන් කරලා තියෙනවා. මේකටත් වෝල්ටේජ් එකේ විදිහටම 12 වෝල්ට්ස් දෙන්න ඕනේ. මේ පැත්තෙන් නම් කරන්න ගොඩක් මේ වෙන සිග්නල් එක ඩිටෙක්ට් කරගන්න එක. වැඩිලා ආයි මේකට එන එක. මේ එක පැත්තකට ලයින් එක හරිනම් මෙතන පවර් ඔන්න මේකෙත් මේ ලයිට් එක පත්තු වෙලා ඒ දෙක සමානව වැඩ කරනවා. හරි අපි මේකේ වයරින් ඩයග්‍රෑම් එක බලලා මේක කනෙක්ට් කරලා මම ඔයගොල්ලන්ට දැනට මේ ස්පේස් එකේ මම ඔයගොල්ලන්ට මේක වැඩ කරන විදිහ පෙන්නන්න. හොඳයි. මම මේකට මගේ 12 volts බැටරි ලයින් එකක් මම මේකට ඔයගොල්ලන්ට කනෙක්ට් කරලා පෙන්නන්න. ඉතින් මේකට පොලට්‍රි එකක් නැහැ කියන්නේ දැනට නැති හින්දා බැටරි එකකින් දුන්නත් හරි ට්‍රාන්ස්ෆෝමර් එකකින් දුන්නත් හරි අපි මේකට ෆිට කරගෙන බලමු. කොහොමද මේක වැඩ කරන්නේ සහ අනිත් එක ඔයගොල්ලන්ට මේක රෑදවල් කියලා ප්‍රශ්නයක් නැහැ. මේකෙන් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටින්නේ ගේට් එකක් ගාවට ගේට් එක ක්‍රොස් වෙනවා නම් ඒ වගේ බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ ගාඩන් එකකට මොනවා හරි මේ වගේ යුනිට් එකක් තාප්ප දෙක අතර මීටර 80කට වැඩි වෙන්න බෑ. අඩු වෙන ඕනම ප්‍රමාණයකට 80න් මීටර 80න් පල්ලෙහාට ඕනම ප්‍රමාණයකට මේක යූස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු මම මේක මේ වයස් දෙක කනෙක්ට් කරගත්තා. මේකට මම කරන්ට් එක දුන්නාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන green LED එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේ යුනිට් එකට දැන් කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට බලමු අපි අනිත් වයර් එකත් මේ ට්‍රාන්ස්මිටර් එකට මේ රිසීවර් එකට කනෙක්ට් කරගෙන ඒක කොහොමද ඩිටෙක්ට් වෙන්නේ කියලා. අනිත් රිසීවර් එකට මේක කනෙක්ට් කරගන්නවා. ඒකත් අර විදිහටම වෝල්ටේජ් දාන්න නැහැ. මෙතනින් ඕන විදිහකට ඔයගොල්ලන්ට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. මේකත් අර විදිහටම මෙතනට දෙකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. වයර්ස් දෙකක් දාගන්න 12 volts විතරයි මේ හැම එකටම දෙන්න ඕනේ. මෙන්න මේ රිසීවර් යුනිට් එකෙන් තමයි ඔයගොල්ලන්ට අවුට්පුට් එක ගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ලාම් මේකට හරි නැත්නම් ගෙදර මොනවා හරි ලයිට් එකක් පත්තු වෙන්න ඒ වගේ ඕන දෙයකට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. හරි. දැන් මම වයර් කනෙක්ෂන්ස් දෙකම මේ දෙකේ හරි මම පොඩ්ඩක් මේක ඈඩ් කරලා මේ විදිහට ඔයගොල්ලන්ට ඔන් කරලා පෙන්නන්නම් දෙකටම කරන්ට් එක ගියාම කොහොමද මේ දෙක පත්තු වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති රිසීවර් එකේ රතු පාට ලයිට් එකක් පත්තු වෙනවා. මේ රතු පාට ලයිට් එක පත්තු වෙනවා කියන්නේ දැන් මේ බීම් දෙක අතර කනෙක්ටිවිටි එකක් නැති හින්දා බීම් දෙකේ වෙනසක් තියෙන හින්දා මේ එලාම් එක මෙතන මෙන්න මේ ලයින්ස් වලට තියෙනවා එලාම් ට්‍රිගර් කියන්නේ මෙතන රිලේ අවුට්පුට් එකක් තියෙන්නේ. මේකට වෙනම 12 volts දීලා එලාම් එකට හරි ලයිට් එකට හරි ඕන විදිහට දීලා ගත්තාම මේ ලයිට් එක පත්තු වෙනවා කියන්නේ මේ රිලේ එක අල්ලලා තියෙන්නේ කියන්නේ ඔන් එකේ තියෙන්නේ. ඔන් එකේ තියනවා කියන්නේ මොකක් හෝ හයි කරලා තියෙන දෙයක කරන්ට් එක වැඩ කරනවා කියන්නේ එලාම් එකක් නම් දිගටම එලාම් එක වදිනවා. ඉතින් එලාම් එක වදින්නේ නැති වෙන්න ඔයගොල්ලන්ට වෙනම මේකින් දාලා ස්විච් එකක් දාලා එලාම් එක මැනුවල් ඕෆ් කරගන්න පුළුවන් විදිහට එහෙම හදා ගන්න පුළුවන්. ඒ ඕන ක්‍රමයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලමු අපි මේ බීම්ස් දෙක කොහොමද එකට ලං වුණාම මේ ලයිට්ස් ඕෆ් වෙනවද? කොහොමද මම මේ බීම් ඩිටෙක්ටර්ස් දෙක දැන් මෙහෙම මේ පැත්තට හරව ගන්නවා. ඔයගලන්ට පෙනේ මේකේ රතු පාට ලයිට් එක මේක දාපු හැටිය ඕෆ් වෙනවා. ඒ කියන්නේ එලාම් එක ඕෆ් වෙනවා. වෙනවනේ. දැන් කිසිම ලයිට් එකක් පත්තු වෙන්නේ නැහැ. මෙතන ට්‍රාන්ස්මීටර් එකේ විතරයි ලයිට් එක පත්තු වෙන්නේ. මේකේ කිසිම LED එකක් පත්තු වෙන්නේ නැහැ. ඉතින් මේක මොනවා හෝ වෙනසක් වෙලා මෙහෙම පොඩ්ඩක් ඇන්ගල් වෙනස් වුණොත් ඔයගලන්ට පේනවා ඇති ලයිට්ස් බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ මේ ඇන්ගල් එකෙන් තමයි හදාගන්නේ මේක හරියටම දුර සහ ඇන්ගල් එක හරියටම වෙනස් වෙනවද කියලා. දැන් මේ විදිහට මේකේ
එලාම් කියන ලයිට් කොන්නොත් කිසිම කනෙක්ටිට එකක් නෑ කියන මේක හරහට මොක් හරි බාධකයක් තියෙන ඔප්පු කනෙක්ෂන් එකක් එක පැත්තක නැහැ කියන එක නැතු අනිත් ලයිට් මෙහම බ්ලිංකනවා කියන්නේ මේකින් ගානට ඔගොල්ලන්ට අදාගණ්ඩ පුළුවන් මේක තියෙන දුර සහ ඇංගල් එක හරි ඊට පස්ස ඔගොල්ලන්ට බලන්ඩ පුළුවන් මෙතන මම මේක හරහයින් මොකක් හරි බාධකයක් දැම්මොත් ටක්ගාල මේ බීම එක කැපෙන හිද මේ පැත්තේ එලාම ඔන්නවා නිකන් අපි අත්ත තියල බලමු තිබ හැටිය ඔගොල්ලන්ට පේනතන රතු පාට ලයිට් එක පත්තු වෙන ගැන දැන් එලාම ඔන්න ලා ගැන මේ හරහ මොකක් හරි යනවා හරහට මොක්කර ගියොත් ටක්ගාලා එලාම හම්ම ඔන්න වෙනවා ඉතින් ඔගොල්ලන්ට මේකේ මේ දෙක අතර ඩිස්ටන්ස එක තමයි මීට රසුව කියන්නේ තිගේ අසුවක් ඇතුළත ඕනම දුර ප්‍රමාණික මේක මේ විදිහට කොස් වුනොත් ඕනම තැනක මේක වැඩ කරනවා ඉතින් මේක සාමාන්‍යයෙන් අඩි 3කට ඉහලි වගේ තාප්පකට හෝ මොකක් හරි ගේට් එකක් තියෙන තැනකට හයි කරගන්න පුළුවන් මොකද ඒතරින් පල්ලෙහාට හයි කරොත් එහෙම බල්ලෙක් පූසෙක් ගියත් ඒක හරහා කැපෙනකොට එලාම් එක සැරින් සැරේ වදින්න ගන්නවා ඉතින් ඒක වෙනස් කරගන්න සාමාන්‍යයෙන් අඩි 3කට වැඩි උසකින් වගේ හයි කරගත්තාම ඔයගොල්ලන්ට මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉතින් මේ වගේ දෙක තුනක් ඔයගොල්ලන්ට වත්තේ හයි කරගත්තොත් මුළු අත්තම 4ක් හයි කරගත්තොත් මුළු අත්තෙම ගේ අමතරව අනිත් හැම තැනම ක්‍රොස් වෙන ඕනම වෙලාවක ගෙදර එලාම් එක වදින්න ගන්නවා ඒවගේම මේක රෑට ඔන්න ඔෆ් කරගන්න පුළුවන් විදිහට හදාගන්න එතකොට කිසිම කරදරයක් නොවෙන්න කිසිම හොරාතුරෙකුට එන්න බැරිවෙන්න මේක හරහා වැඩේ කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි මේ බීම් ඩිටෙක්ටර්ස් වැඩ කරන්නේ ඔයගොල්ලන්ට මේක ගැන මොනවා හරි තව විස්තර දැනගන්න ඕන නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම මේක ටිකමනින්ම පිළිතුරු සපයන්නම් ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක මේ රිසීවර් එකයි ට්‍රාන්ස්මිටර් එකයි දෙකම මේ බොක්ස් එකේ එන ඔයගොල්ලන්ට මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අපේ ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික්ස් Facebook page එකෙත් මගේ නම්බර් එක දාලා තියෙනවා ඒ වගේම අපේ YouTube channel එකෙත් ඔයගොල්ලන්ට මේ නම්බර්ස් දාලා තියෙනවා ඒවට කෝල් කරලා WhatsApp message දාලා ඕන විදිහකට ඔයගොල්ලන්ට මේක ගෙදරටම COD හරහා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් නැවත අලුත් ප්‍රොඩක්ට් එකක් සමග අපි හමු වෙමු ගිහින් එන්නම් සුබ දවසක්